කොහමද හැමෝටම ඔන්න අද අවුරුද්දක් වගේ ලොකු කාලයකට පස්සේ මම අලුතෙන්ම වීඩියෝ එකක් අරන් ආවා. පොඩි බ්‍රේක් එකක් ගත්තා ඉතින්. පොඩි වැඩ ටිකක් තිබ්බා. මේ අවුරුද්ද අතරතුරේ ගොඩක් දේවල් සිද්ධ වුණා. මම ජොබ් එක චේන්ජ් කරා, මගේ ගෙදර චේන්ජ් කරා, දේවල් ගොඩක් වුණා. ඉතින් ඒ වැඩත් එක්ක වීඩියෝ එකක් ගේන ටිකක් කල් ගියා. ඉතින් ඔන්න අද මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් ආවා. අද අපි යනවා ටිකක් ස්පෙෂල් ප්ලේස් එකකට. ඒක මේ බෙල්ග්‍රේඩ් සෙන්ටර් එකේමයි තියෙන්නේ. ගියාම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක මොන වගේ තැනක්ද කියලා. හරි, එහෙනම් අපි යමු. මේ තමයි මං අලුතෙන් මූව් වෙච්ච ඒරියා එක. ඒ පැත්ත හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. මම කලින් හිටපු පැත්ත වගේම තමයි. ඒ පැත්තෙම තව චුට්ටක් එහාට වෙන්න. In the darkness, I could feel her thinking about somebody else. Some more secret she keeps. ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ බස් හෝල්ට් එකෙන් බැහැලා චුට්ටක් ආපස්සට පයින් යන්න තියෙනවා. දැන් මම මෙතනට යන ගමන් මම ඒ කලින් දවසකත් මේක ගැනම ඔයගලන්ට වීඩියෝ එකක් කරාට හැබැයි එදා ඒගොල්ලෝ රෙනෝවේෂන් එකකට වහලා තිබ්බා මේ තැන. ඉතින් අද මම එන ගමන් බලන් ආවා. අද වෙලාව හොඳයි. ඔන්න අද කඩේ ඇරලා තියෙනවා. නම් අපි යමු. I hear country music playing in the background. Some old sweet melody about the life we lead, the love that we never found. I said I love you, honey, now, yeah. Just keep doing what comes natural in the heat of the night. And if we're lucky, that country music make everything alright. As the night wears on, I can feel her starting to get close, moving over to me through the memories that only in the shadows on the ceiling know. The whiskey. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ පොඩි කැෆේ එකකට. මේකේ නම ලකි ප්ලේට්. මේකේ විශේෂත්වය තමයි මේකට ටීවී රෙස්ටොරන්ට් එකක්. ඉතින් මේකේ ඉන්ටීරියර්ස් හරිම අමුතුයි. ඔය චිකන් කුට්ටක් විතර කැරගෙනවා මේක ඇතුළට ආවම ඒ වුණාට හරිම අමුතු ලස්සන ඉන්ටීරියර්ස් ටිකක් තියෙනවා. Laying in the background. Some old sweet melody about the life we lead, the love that we never found. දැන් යන්න හදන්නේ. එතන ඉඳන් ඇවිදන් යන දුරකින් තියෙනවා ස්ට්‍රීට් ෆුඩ්ස් කියන තැන. දැන් යන්න හදන්නේ අන්න එතන තමයි. The country. මේ හරියේ ස්ට්‍රීට් එකක් තියෙනවා ස්ට්‍රීට් ෆුඩ් එක. මම මේක දැන් දවස් ගානකින් ඉඳන් දකිනවා. හැබැයි මට යන්න chance එකක් හම්බුන්නේ නැහැ. ඉතින් මං හිතුවා දැන් මෙතනට ආපු එකේ ඕගලන්ට ඒ තැනත් පෙන්වන්න මේ වීඩියෝ එකෙන්ම. ඉතින් ඔයගලන් බෙල්ග්‍රේඩ් ආවොත් මෙතනටත් එන්න. කෑම කොයි වගේද මොනවද තියෙන්නේ කියලා අපි ගිහලා බලමු. To put back on her disguise, there was nothing much left as the sun started low. අපි ඕඩර් කරා ක්ලාසික් කෝන් ඩොග් එකක්. හැබැයි ඒගොල්ලන්ගේ ගොඩාක් වෙරයිටිස් තියෙනවා මෙතන. මම ඒනට ඕඩර් කරේ මට ක්ලාසික් කෝන් ඩොග් එකක්. ඊට අමතරව ආයෙ අපි ඕඩර් කරා බුරෙක් එකක් තියෙනවා මේගොල්ලන්ගේ ඇතුළට කොබා චිප්ස් දාලා. අපිට මේ දෙකට මේ සල්ලි වලින් ඩිනර් 850ක් ගියා.
ඔන්න අපි අද වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඔයගලන් බෙල්ග්‍රේඩ් ආවොත් මම දැන් අද පෙන්නම තැන් දෙකට එන්න. කැෆේ එකේ නම් එහෙම ලොකු වැරයිටි එකක් නැහැ අයිටම්ස් වල. හැබැයි අපි ගත්තු අයිටම්ස් හොඳයි. අපි ගත්තේ ස්ට්‍රෝබෙරි මචා එකයි මම ගත්තා තිරමිසු එකක්. ඒ දෙක හොඳයි. ස්ට්‍රීට් ෆුඩ් එකේ ඉතින් ලොකු වැරයිටිස් ගොඩක් නැහැ. හැබැයි ඉතින් කියන්න වරදකුත් නැහැ. ඉතින් ඔය ටික තමයි අද දවසට මම ගියපු කැෆේ එකේ ලොකේෂන් එක පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් ඕගොල්ලන් බෙල්ග්‍රේඩ් આવත් අනිවාර්යෙන් මේ තැන් දෙකට එන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මම එහෙනම් අදට යන්න. චාෝ.